තාව සෝළු මොහොතකින් විශ්මිත දර්ශන පෙළ ඔබට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන්නට අප සූදානම්. එසේනම් කෙවිඳ වෙනි වාර ගන්න වේදිකාව ඔබට. ස්තුතියි අපහිතවත් නිවේදක ප්‍රසාද් ප්‍රනාන්දු. ඒ වගේම තමයි පින්වත්නි 2023 වර්ෂයේ ලංකාවේ විශාලතම තොරණ ලෙසත් 2024 ලෝකයේ මෙතෙක් තිබූ තොරණ අතරින් උසින්හා පළමුවෙන්ම විදුලි මුළු සංඛ්‍යාවෙන් වැඩිම තොරණ ලෙස ගිනස් වාර්තා පොතේ ලියවුණු මේ දර්ශනීය වෙසක් තොරණේ මේවල සිදුවන්නට යන්නේ ඔබේ ජීවිත කාලය තුළ මින් පෙර කිසි දිනක නොදුටු ආශ්චර්යජනක සිදුවීමක්. මෙතෙක් වේලා සැදැහැව සිතින් පසු වූ ඔබ සුපින්වත් නෙත් යොමු කරන දැන් පින්වතුනි ඔය 13 වෙනි රූපරාමයේ දෙසට. අර කොහොමද සිතින් යන්නේ? බුද්ධි අනිතුමා අප කියන්නේ සත්ව දේවේන්ද්‍රයන් ගුලි තුනනේ. එතුමාය විසිකරන ලැබුවා උඩ කුමරද? මොකද මේ සිතන්නේ? මේ විමාන තොරණ දෙපස තියෙන මනරම් විමානයේ හත්ති වෙනවා. පුදුමයි. ඇත්තමයි. කොහොමද විසක් කරනද මේ වගේ දේවල් සිදු වෙනවා කියලා? මේ දැන් තොරණේ වටේ තියෙන බලස්තෝතරේ කවුද මතුවෙන්නේ? දිව්‍ය සවිතුලියෙන් සැරසිලා දිව්‍ය විමානයෙන් අර වදින්නේ දිව්‍ය පුත්‍රයන් නේද? අර දිව්‍යගේ නමේ ලස්සන වදින්නේ. මට
පින්නුනි පාරදුනේ සක්වරණය ඉදිරියට එහෙම නැත්නම් දිව්‍ය විමානයකට කියලා. කිසිම දවසක මේ වගේ දේවල් වෙසක් තොරණකින් මම නම් දැකලා බලන්න ඔවුන් මානසික නේද? අලංකාර සුවඳවත් මාන. දැනවලි වන්නට සුවඳ. මේ Nirvana